බලන්න කොහොම අදත් දාලා මිස්ටර් YouTube channel එකත් එක්ක අදත් ගෙනාවා අලුත් වීඩියෝ කොට. එහෙනම් බලමු වෙන කතා නැතුව අලුත් වීඩියෝ කොටට. එහෙනම් බලමු වීඩියෝ එක. හැමති කියලා මූ මහ ලොකු වැඩ කරුවෙක්ද? නරුණායි කියලා බලන්නේ හැම පදින්නේ කන පැලෙන්නට. මේක ජූරි සභාව. වහා සංසුන් වී අදාළ කාරණාව පමණක් මුල සිට පවසන. කාරණාව කියන්නේ මේකයි රජතුමනි. මම මේ දවස්වල තලවතම සිකියුරිටි ජොබ් එකක් කර කර හිටියේ. දවසක් පාන්දර 3ට විතර මාගේ ෂිෆ්ට් එක වෙර වෙලා බෝඩිමට යන ගමන් පාර මාරු වෙන්න සුදු ඉර ගාව මම හිටියා. වාහන වල රතුපත් වුණා. මට යන්න කොළපත් වුණා. පාර මාරු වෙන්න අඩිය තියද්දිම බඩුපත් වුණා. ඔන්න එතකොටම තමයි මට හොඳින් සිහියට ආවේ. මාගේ අතපය හතර හන්දි ඔක්කොම කැඩිලා බිඳලා විසිරලා ගිහින් තිබ්බා. ප්ලේට් 6-700ක් දාලා හරි රෝද පුටුවගේ ඉඳන් බේස් ලයින් පාරේ හිඟමන් පාරක් කාලා තට්ටු තුනකට ගයක් හදාගෙන ඉතුරු ජීවිත කාලේ සතුටින් ගෙවනවා නේද ඊ කියලා හොඳින් මතක තබා ගත්තීම මෙන්න මේ අවලං මී හරකා වාහනේට හැප්පුණේ කවුදයි කියලා බැලීමට ආපු වේගෙම රිවර්ස් එකක් ගැහුවේ නැත සුදු ඉර උඩට පිටිපස්සේ රෝදේ බඩ උඩ සුදු ඉර කහ වුණා ඉර කහ වුණා බලමු මොකද මේ ෆොටෝ අයගෙන ඉන්න බලමු මේ දැන් කීයක් විතර දවසට හොයනවද මං හොයනවා මල්ලි රුපියල් 800ක් තමයි 5000ක් 6000ක් හොයනවා උණු තින්නා මෙහෙම මගේ ජීවිත good life my life got no brake no petrol no diesel no motor my control brake my life good life happy very happy thank you very much තාක්ෂණ නේද බං කියලා වීඩියෝ එකක් තියෙනවා මේ මම දන්නේ ගෑනු මෙහෙමද කියලා බලන්න ගෑනුන්ට මොලේ දෙන්න බැගෙන ඕක තමයි බලමු මෙතන මෙයාර USB ගහන එකක් තියෙන මොකද කියන්නේ මේක ඔතන පෙන් එක ගහන්න තියෙන්නේ. ඒක ඇරෙන්නෙත් නෑ. පෙන් එක අරින්න පුළුවන් ඕක. පෙන් එක? ඔතන පෙන් එක ගහන්න තියෙන්නේ. පෙන් එක ගහලා මෙන්න මේ ටීවී එකේ බලාගෙන යන්න පුළුවන් YouTube එහෙම දාලා. මේකේ? ඔව් මේ ටීවී එකක් තියෙන්නේ. ඕකේ බැලිය එකේ ඔක්කොම. නෑ. ඔව් ඕකේ දාගෙන මෙතන පෙන් එක ගැහුවා. YouTube ඕනේ පෙන් එකේ තියෙන උනම් මේකේ බලන් ගිය හැකි. එහෙමද? ඔව්. තාක්ෂණ ටෙක්නොලොජියා නේද බං? දැන් ආයේ ටෙක්නොලොජියා. ඒකනේ. එතකොට දැන් ඔයා මේක මෙහෙම පැදගෙන යද්දි මේක දිහා බලන් යද්දි හැප්පෙනවනේ. එහෙම හැප්පෙන්නේ නැහැ. S දෙකක් තියෙන්නේ. එකක් මේක තියා බලනවා අනිත් එක පාර බලනවා. මොලයක් නැද්ද බං? සිංහල හෙන්නේ කොහෙන්ද? සින්දු හැම මෙතන හිල් වගේක් තියෙනවා මේ. මේ දැක්කද මේ? මේ තියෙන මෙතන මේ හිල් වගේ වැඩි කරන්නේ කොහෙන්ද? වැඩි ගන්න මේ තියෙන. මේකේ. ඔක කොහොම ටික ටික වැඩි වෙනවා. මේක මොකද්ද? මෙනු? ඒ අර සින්දු දාති YouTube දැන් තියෙන ඒවා. මේකේ ගුහා මාරු වෙනවා. ඔය ටීවී එකේ YouTube මාරු. ඒ යතුරුකෝ බලන්න යනවා යන්න බයික් එක වන්න යටි කමෙන්ට් එකක් දාන්න ඕන බයික් යන්න ඕන එක පෙන්නන්න තව වීඩියෝ දෙන විනිලා වීඩියෝ එක බලමු මේ විනිලා මොකක්ද තියෙන්නේ කියලා තවන බල තෝ තේක බීප පොලයක්කෝ මේක කන කෑම අපේ මේ බල්ලුව කන්න බෑ අම්මා පගන්නේ මේ ඉලියක් බෑ කෝපාවයිනෝ මොනවද හදන්නේ මේ පරිපුරිනෝ ඉලියක් ගන්න පුළුවන් බල පාපිලා තාවුන්නේ තෝ මට බෙදෙන්න කෑමට පාසල් 30කට ණයයි මේ මට තව ඉලියක් එකක් දෙන්නකෝ ඉන්දියාප් එක කාලා තව පාසල් 30ක් නයිලු එහෙනම් තව වීඩියෝ දෙන බලමු මම දැකලත් නෑ බලමු මේක ඇත්ත වැඩක් කරේ ඇයි කරේ Beat nuts, Mr. Meth. You know how we do. මට පානීය ජල රැගෙන එන්න නයිගේ
මොකද මිනිහෝ බෙරිහන් දෙන්නේ? කංගඩි පුපුරනවා සද්දෙට. ආ. දවල් ජීවිත කාලෙම උඹේ සද්දය ආගෙන ඉන්නවා. මගේ සද්දය උඹට චුට්ටක් අහන්න බෑනේ. හරි. කියනවාකෝ ඉතින්? මොලවදි. අපේ ලොක්කාට රැස්සියෝට ඇවිල්ලා කිව්වා 2048 වෙද්දි කියලා 2048 වෙද්දි මේක ජීවුනේ නන්නත්තාර කරනවා කියලා. අම්මා කිව්වා 48 කෙසේ වෙතත් ඇටවත් නැති වෙනව මේ බොන විදියට. ඒක විතරක් නෙවෙයි ගම වටේ බිල්ඩින් ගන්නවා කිව්වා සත ගාවා. අම්මා කිව්වා අනේ සට ගාලා ඌ වටේටම ගහන්න පැතුම් නිසංකද ඔය පාච්ච අනේ ඵලයා මිනිහෝ යන්න සට යකෝ 2048 වෙනකම් මේ විදිහට ජීවත් වෙන්න පුළුවන්ද? හා? අර අහිංසක කෙල්ල ගාමන්ට එකට ගිහිල්ලා හම්බ කරන තුට්ටු දෙකේ ඉතුරුවකුත් නැහැ. අපි දුක් විඳිනව කෙලවරකුත් නැහැ. ෆෝන් එක මට අපේ හොරෙන්ද පොත කජ ගහන්න යන්න. අනේ මේ තවුසේ දන්න ඉතිගෙඩියෝයි දැන් බලනවා මේ රට හැදෙන වේගේ. හැදෙනවා. ඒ වේගෙට හැදෙච්ච හැම කන්දකම චෛත්‍යයක් හදනවනේ ඔය. ඒ ටවුම. එතන මේ කව්පේර වෙවි දුවේ නෑනේ. කොල්මන්ද? ඒයි කවුදක්කෝ වාපොලෙන් බෙලක ඈ එකේ කිවල කොරලට හරිය මදයි. නේද? අප්පද බෝල මේ සිරියාගේ බාල කොල්ල නේද? කියවා බඩු වාට. ඒයි කියපන් මූ මොකටද මෙහෙට ආවේ? ඈ හොඳ හිතින් කියපන්. කියපන් ඇත්ත. දෙන්නගෙන්ම අහන්නේ. ඇත්ත කියපන්. ඇත්ත කියපන් අයියා. කියපන් ඉතින්. ෆෝන් එක. ෆෝන් එක. ආ මේ වැලන්ටයින් එකට ෆෝන් එකක් ගෙනල්ලා. නෑ මගේ ෆෝන් එක. උඹේ ෆෝන් එකද? මොන ඉතිගෙඩියද? ඇත්ත කියපන්. දෙන්නම ඇත්ත කියපන්. මම පෙන්නන්න මේ. මොකද්ද? පුතේ. තන හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. මහනුවර මහ ඉස්පිරිතාලේ ඉස්සරහම තමයි තියෙන්නේ. තව මේ ශාකායේම ගාල්ලේ දෙහියත් ගණ්ඩීමක් තියෙනවා. අනේ ඉතින් කොච්චර ලොකු දෙයක්ද මේ කාලේ ඉතින් ලොකු පඩියකට නොමිලේම රට රස්සාවකට යන්න ලැබෙන එක. එච්චර ලොකු පඩියකට නොමිලේ රට යන්න හරි රටක් ඉතුරුනේ කවුද? Free drinks in the house. Word. Everybody drink.
ගත්තේ ටී-ෂර්ට් එක. මේක බැලුවා.